ගල්ෆ් යුද්ධයෙන් රෙවිලා ඉන්න ඇමරිකාවයි හිර වෙලා ඉන්න ඊශ්‍රායලයයි. හැබැයි දින්නේ ඉරානය. මං කියන්න තරහ වෙන්න එපා. මේක කිසිම ජාතියකට හෝ ආගමකට හෝ ලැබියා වෙලා නැති වීඩියෝ එකක්. පක්ෂපාතීව බලන්න එපා. මම කියන්නේ ටෙලිවැකිය කියන අර ප්‍රවෘත්ති වලට යනවනේ සියත ආයතනයේ ටෙලිවැකිය මම බැලුවා. බලනකොට ජූනි 17 එතන අර ලියන කතුරු මහත්තයා කොණ්ඩේ නැති මහත්තයෙක් වෙන ටයන්නන් ඉවර වෙනවා වචනේ ඒවා දැන් ඕනේ නැහැ. එතුමා කියනවා 80 වෙනි පසු වෙන VA ට්‍රම්ප් යුදවාදියෙක් 77ක් වෙන අවුරුදු 77ක් වෙන අර ත්‍රස්තවාදී අන්තවාදී වැඩ කරන පලස්තීනට විරුද්ධව ත්‍රස්තවාදී මිනිමරණ ඊශ්‍රායල් රටේ අගමැති නෙතන්යාහු ඒ මිනිස්සෙක් දඩ කියලා මිනිස්සු ඕගොල්ලෝ දන්නවා ඇති. එයාට 77යි. ඊට පස්සේ අර නැති උනේ අලි ඛමේනි මැතිතුමා එතුමා ඉරානයේ අධ්‍යාත්මික නායක අවුරුදු 86 වියේ ඒ තුන් දෙනාම යුදවාදීලු. මං හිතන්නේ එතුමාට අර කතුරුට පොඩ වැරදිලා ටෙලිවැකි ලියනකොට සමහරවල්ලාට වර්ධිනවනේ අති බුද්ධිමත් කියලා ආණ්ඩු පෙරලන්න ලිව්වා. ඉස්සර මම බලනවා. දැන් ඉතින් ඉඳලා හිටලා බලන්න. ඉතින් ලියන්නේම පක්ෂපාතී සහ පච මේ සමහර වැකිවල පච කියන්නේ මේ අර ජනාධිපතිතුමා කිව්වනේ තුනෙන් එකක් විල්ලි බිල අඩු කරනවා ඒ කියන්නේ ලියන්නේ නැහැ. ඉතින් ජනාධිපතිතුමා ආණ්ඩු කුමාර දිසානායක බොරු පොරොන්දු වන්නේ මිනිසුන්ට දුන්නේ කරන්න බැරි දෙයක් කරේ. ඊට පස්සේ ඒ කතුරුම කියනවා මම අර පළවෙනි වාක්‍යයට එන්නම්. ඒ කතුරුම කියනවා දැන් මේ තෙල් මිල අඩු වුණාට එහෙම අඩු කරන්න පුළුවන්ද? මොනවාද බට දාලා ගෙන්නනවද? මහත්තයෝ ඔබතුමාට නෙමෙයි කියන්නේ මේ ඔබතුමාගේ සියත ආයතනයේට කියන්නේ පොඩ්ඩක් ලියනකොට හතර වටේ තොරතුරු බල්ලා ලියන්න. හේතුව මාර්තු මාසයේ 2026 තෙල් මිල වැඩි කරනකොට අපි ගාව තිබ්බ ස්ටොක් එකට තමයි වැඩි කරේ. අලුතෙන් බට දාලා ගෙනාපේවල් නෙමෙයි වැඩි කරනකොට ඒ තියෙන ස්ටොක් එකට වැඩි කරනවා. අඩු කරනකොට එවනවා. මහත්තයා ඔයා නොමග යවන්න එපා මිනිස්සුන්. කරුණා කරලා කියන්නේ. ඔබතුමා පක්ෂපාතී වෙන්න පුළුවන්. ඔබතුමාගේ ආයතනයේ කාට හරි මට අපක්ෂපාතී කියලා කියන්නේ හැම මාධ්‍යයතම අපක්ෂපාතී. එහෙමම තියාගමුකෝ. දැන් සිරස බැලුවොත් ඒගොල්ලෝ පක්ෂපාතී නැල්ලු. ඊට පස්සේ මේ හිරු බැලුවත් පක්ෂපාතී නැල්ලු. සියතත් පක්ෂපාතී නැල්ලු. තව තියෙනවා මේ ඒගොල්ලන්ගේ දෙමළ channel තියෙනවා ස්ටාර් තමිල් තියෙනවා හැමෝම තියෙනවා පක්ෂපාතී නැහැයි කියලාම හිතාගමුකෝ කවුරුත් පක්ෂපාතී නැහැ හරිනේ මම තමයි පක්ෂපාතී එතකොට හරිනේ හරි එහෙම නේද එහෙමනේ ටැලිවක ලියන්නේ අහන්නත් ආසයි සමහරවල්ලාට ඉතින් දැන් ඉතින් බෝරින් දැන් ඉතින් ඒගොල්ලෝ කියවනේ හොරු අල්ලනවායි කියලා ටෙලිවක වල ඉන්නේ මිනිස්සු ඡන්ද වැඩියෙන් දෙන්න ගත්තේ මමත් හිතේ මේ මහත්තයා කියන එක ඇත්ත වෙන්න පුළුවන් හැබැයි මේ අරෙස්ට් කරනවා පැය දෙක තුනකින් ඇප දෙනවා අදත් මේ අර දේශියාච්චිගේ නඩුවකට ඇල්ලුවනේ කෙනෙක්ව එයාව මේ අප දුන්නා. අර්ජුන් මහේන්ද්‍ර කුදලගෙන යනවායි කියලා කිව්ව මමද අර ටෙලිවැකියේ මහත්තයාද ජනාධිපතිතුමාද? මම ඉතින් විස්තර කියන්න අවශ්‍යතාවයක් නැහැ හැමෝම දන්නවා. විදුලි බිල තුනෙන් එකක් අඩු කරනවා. දැන් යමක් තියෙන අපිටත් හිර වෙලා ඉන්නවා රෙවිලා ඉන්න වෙලාවේ. ඉතින් සාමාන්‍ය මිනිහගෙන මොනවා කියන්නද? එතකොට යුදවාදී එල්ලුව අර අවුරුදු 86 අලි ඛමේනි. මහත්තයෝ අලි ඛමේනි ඉන්න තාක්කල් ඉරානයේ කාත් එක්කවත් යුද වැදුන්නේ නැහැ. ඇමරිකාව තමයි දෙතුන් පාරක් වෙලා බෝම්බ ගැව්වේ. ඊශ්‍රායල් තමයි ලෙබනනේට පලස්තීන කට්ටියව මරනවා. අපේ කට්ටිය මැරෙන්නේ නැහැ නේ. ඉතින් අපිට ඕකේ කැක්කුමක් නැහැ. අපි දූපත් වාසීන් කියලානේ හිතන් ඉන්නේ. අපි දූපත් වාසීන්. දූපත් වාසීන්ද ලිඳේ ඉන්න මැඩියොද කියලාත් සමහරවිට හිතෙනවා. හැමෝම නෙමෙයි ඈ. එහෙම නේද? එයා ලියන වචන බොහොම හොඳයි. ඇත්තටම අති සුන්දරයි. ගොඩක් සතුටුයි. වගේ මහත්ෙක් හම්බෙන්න තාසයි. පොඩ්ඩක් තර්ක කරන්න ඕන නම් කියන්න. ඔබතුමා හකිකට් ටීවී කියන YouTube channel එක බලන්න. ඔබතුමා දන්නවද දන්නේ ඩොලර් බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 300ක් ඉරානයට දෙන්න ලෑස්ති වෙලා තියෙනවා ඇමරිකාව. ඔව්. එහෙම නේද? ඩොලර් බිලියන 300ක්. ඒක ගැන ලංකාවේ මිනිස්සු කවුරුත් දන්නේ නැතුව ඇති. හකිකට් ටීවී කියන YouTube channel එක බලන්න. තව එකක් තියෙනවා හකිකට් ටීවී සයන්ස් ඇන්ඩ් හෙල්ත් කියලා. ඊට පස්සේ තියෙනවා ශාහබුද්දීන් කියලා එයාගේ මොනවද බ්ලොග් එකක් ඒකත් බලන්න. පොඩ්කාස්ට් බලන්න. ඊට පස්සේ එතන බලලා ඔයගොල්ලෝ වැකි ලියන්න. ලංකාවේ ඉන්න ඔක්කොම ඉගෙන ගත්තට බුද්ධිමත් නැහනේ. අපි උගතුන්. අපි බුද්ධිමත්ද? ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒකනේ අපි දෙන්නේ මනාපය නැතු අමනාපෙනේ ඡන්දෙ දෙන්නේ. අපි ඡන්දයක් දෙන්නේ අමනාපෙ. එතකොට මේ වැකි ලියන මහත්තයා ලොකු කාර්යභාරයක් කරා මේ වැකිය සම්බන්ධව ආර්ය හොරා මෙච්චරක් කරා අච්චරක් කරා. මට මතක් වෙනවා අනුර කුමාර දිසානාගේ ජනාධිපතිතුමයි අර මේ මාලිගයක් වගේ ගෙයක් හැදුවේ. ලාල්කාන්ත නෙමෙයි. යට නම් දෙකක් තියෙනවා කියලා කිව්වා. දෙකක් කියන්නේ ගෙවල් දෙකක්. මේ ළඟදී පෝස්ට් ආවා. ඊට පස්සේ මේ වසන්ත සමරසිංහ එතුමත් ලොකු ප්‍රොපර්ටි එකක් ගත්තයි කියලා ආරංචි. එතකොට එතුමත් ඉන්නවා එතන අර බික්කොච්ච නමත් අමරික වෙන්න මේ හඳුන්ගෙට්ටි මහත්තයා සුනිල් හඳුන්ගෙට්ටි සමා වෙන්න ඕනේ. ඒගොල්ලන් කියන දේවල් වලට අපිටත් ඉතින් බික්කොච්චෙන් තමයි.
ඉතින් ඒ වගේ දේවල් කියලා ෆයිල් පුරවගෙන කැබ් එකක් ආවා. ඒ ෆයිල් වලින් අපි මේ අහවල් ෆයිල් 4500න් නඩු 20ක් 25ක් දාලා තියෙනවා කියලා කිව්වොත් හොඳ. අර සීනි බදු වංචාවේ කට්ටියටත් ඕගොල්ලෝ මේ මුකුත් කරේ නෑනේ. ඕගොල්ලෝ ගියේ නැහැ කියලාත් කිව්වා කට්ටියක්. මේ උසාවි වලට පෙනී හිටියේ නැහැ නඩු වල මම දන්නේ නැහැ. එහෙම තමයි ආරංචි අපිටත් හරි නැත්නම් වැරදි නැත්නම් ආපහු වැකියක් ලියලම කියන්න. මගේ නම ශිරාස් යුනුස් නව ලංකා නිදහස් පක්ෂයේ දැන්ට භාණ්ඩාගාරික තනතුර දැන්ට මම හොබවනවා. සෝ ඒ නිසා පක්ෂපාතීව නැතුව මම කතා කරන්නේ මේ කතා කරන්නේ අපක්ෂපාතීව තමයි මම කතා කරන්නේ. පක්ෂපාතීව කතා කරන්නේ නැහැ. හරි? ඉතින් ඒ නිසා කොතන හිටියත් අඩුපාඩුව පෙන්නනවා වැරද්ද පෙන්නනවා. අපි අර හජ්ජි වලටත් සම්බන්ධව මේ අපිටත් නඩු වැටලා තියෙනවා මේ ඇත්ත කතා කරන්න කියලා. ගිය අවුරුද්දේ 25 ඔක්තෝබර් මාසේ මම කියපු දේවල් මේ 26 හජ්ජි වලට යනකොට මිනිස්සුන්ට ටොයිලට් ප්‍රශ්න ඊට පස්සේ ගත්ත ලක්ෂ ගාණක් කියන්නේ මේ දඹදිව යන දවස් 13ක සංචාරයට යන්නේ 253000යි. අපේ කට්ටිය ලක්ෂ 25ක් 26ක් 30ක් 40ක් දීලා යන්නේ. ගණන් හදලා බලාගන්න. එච්චර සහනයක් රාජ්‍යයෙන් දීලා තියෙන හැම ආණ්ඩුවක්ම දෙනවා. ඒකේ කිසිම තර්කයක් නැහැ. ආගමික කටයුතුනේ ඕවලට තර්ක නැහැ. හරි? එම නිසා ඕවා කතා කරනවා නම් වැකි ලියනවා නම් හැමෝටම ලියන්න. එතන කියපු දේවල් නොකරපු වලටත් වැකි ලියන්න. අල් කුරානය ගෙනල්ලා මෙතන හිර කරගෙන බොරුවට දැන් ඒ කොමිටිය අවුරුදු 2ක් අල් කුරාන් ටික පරිවර්තන ටික හිර කරගෙන ඉන්නවා. ඒගොල්ලෝ හිර කරලා දෙන්න බැරි වුන් දවසින් මීඩියා වලින් පොඩ්ඩක් එහෙම ගියන් පස්සේ දවසින් ලියුම දෙනවා දැන් අපි ලෑස්ති දෙන්න. ඒ කියන්නේ අල් කුරානේ නවුස්බිල්ලා මාදල්ලා මේ වැකි මාරු වුණාද? අල්ලා දෙවියන් වහන්සේගේ වැකි මාරු වෙන්නේ නැහැ. හරි? ඒවයි යම් වාක්‍ය තියෙනවා යම් දේවල් තියෙනවා. දැන් 30 40ක ඒ කාලේ ඒ අවස්ථාවට සරලන විදියට තමයි ආවේ. ඒ අශෝක රජුරුව ලක්ෂ ගණන් මැරුවේ නැද්ද? හරිනේ? ඊශ්‍රායල් කාර්යය මැරුවේ නැද්ද? සියොනිස්ට්වාදී. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඇයි මහාභාරතයේ සිද්ධ වුනේ නැද්ද? ලක්ෂ ගණන් මිනිස්සු මැරුන්නේ නැද්ද? ඕ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවා හැම ආගමකම තියෙනවා. අපි ඒවලට යන්නේ නැතුව ඉමු. හැබැයි අපිව කොන් කරලා කවුරු හරි දේශපාලනය කරන ලංකාවට වැඩි දුර ගමනක් නෑ මහත්තයා. මේ ආණ්ඩුව ගේන්න මුස්ලිම් කට්ටිය 80ක් 85ක් ඡන්දදායකයෝ දුන්නා. දැන් ඉතින් උන්ට ත්‍රිවිලා ඉන්නේ මුස්ලිම් කට්ටියට. අපේ අයියලා මල්ලට. හරි? මේ දෙමළ භාෂාවෙන් අයියට මොනවද කියන්නේ, තම්බිට මොනවද කියන්නේ, මල්ලිට මොනවද කියන්නේ. ඉතින් ඒක ඕගොල්ලෝ අහගන්න. ඉතින් ඒක අපිට ඕනේ නැහැ. එල්ඩර් බ්‍රදර්, යංගර් බ්‍රදර්. එච්චරයි මං කියන්නේ. හැබැයි අලි ඛමෙනි ඉන්නකම් යුද්ධවාදියෙක් නෙමෙයි. එයා තමුන්ව පූජා කරා. එයා එළියට ආවා. ඒකනේ මුජ්තබා ඛමෙනියාගේ පුතා එන්නේ නැති අවුරුදු 56 යාට. ඒකත් අර වැකියෙම තියෙනවා. ජූනි 17 2026 ටෙලිවැකි. මම මේ අපහාස කරනවා කිසිම දෙයක් නෙමෙයි. අර යුදවාදියෙක් නැති එකට තමයි මම මේ තර්කානුකූලව අදහස් ටික මේ ඉදිරිපත් කරන්නේ. හරියට බල්ලා කරලා හොයලා ලියන්න මහත්තයා. අපිට ඔබතුමා එක කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම වෛරයක් නැහැ. ඔබතුමාගේ channel එකටත් අපි සුබ පතනවා. සියත TV එකට බොහොම සුබ පතනවා. හිරු එකටත් සුබ පතනවා. මේ රූපවාහිනී සංස්ථාවටත් සුබ පතනවා. ITN එකටත් ඒ වගේම සිරස එකටත්. අපි ඕනම් කැන්දන්නේ නැහනේ. හේතුව නියතමානීව හරිම ඇත්ත කියන තිත්ත ඇත්ත කියන මිනිස්සුන් නම් ඒගොල්ලෝ තර්ක වලට හා මේ සම්මුඛ සාකච්ඡා වලට ගේන්නේ නැහැ. ඒතු අපි කියන දේවල් වලට සමහරවිට ඒ ආයතන ඒ වගේ කට්ටිය කියලා මොන හරි දෙයක් කියවුනොත් එක්කෝ කියන්න මේවා කියන්න එපා. අපිට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අලුත් මිනිස්සුන්ටත් දෙන්න. අර පරණ හැක් වෙච්ච හැකරැල්ල වලේ කකුල් දෙක තියාගෙන ඉන්න මිනිස්සුන්ගේ දේවල් තමයි දාන්නේ. ඒ මොනම පක්ෂේ වුණත් ඒවා මට අදාළත් නැහැ. මට අවශ්‍යතාවයකුත් නැහැ. කියන්න ඕන ටික කියනවා. කුමාරවේල්ගම දිවංගත මැතිතුමා ඒ විදිහේ චරිතයක් තමයි කියන්න ඕන ටික ආයි පට්ට විදිහට කියනවා. ඉතින් ඒ පක්ෂේ නියෝජනය කරන කට්ටිය අපිත් කියන්න ඕන ටික කියනවම තමයි. ආයි කාටවත් මේ දෙකට නැවිලා කරන්නේ අපි කෙලින්ම කියන්න ඕන දේ ගෞරවාන්විතව කියනවා. ඒ වගේම අපේ අදහස් ටික අපි දෙනවා. ගන්න නොගන්න එක ඔයගොල්ලන්ගේ පැත්ත. දැන් ජනතාවට හිර වෙලානේ ඉන්නේ. විදුලි බිල 3න් එකක් අඩු කරනවායි කිව්වා. හරිනේ කරාද? නෑනේ. ගොඩ බානවා තෙල් මිල, ගොඩ බාන වරාය ගොඩ බාන මිලට දෙන්නම් කියලා කිව්වා. දැන් ඉතින් පොම්ප දාලා එන්න එපා. එහෙම නේද? එහෙම නේද කියලා නේ. ටෙලිවෙකෙත් ලියන්නේ ඉතින් අපිටත් ආසයි. මිනිස්සු ඇන්දෙනවා. මෙහෙමත් අන්දනවා දප්පා. මෙහෙමත් උගත් ලංකාව ඉන්න මිනිස්සු අපි. 96ක සාක්ෂරතාවයක් තියෙන රටක්. අපි උගතුන්, අපි බුද්ධිමතුන්. අන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ. හෙට තව එකෙක් ඇවිල්ලා පචගිලියයි. ලංකාව මතක තියාගන්න ඊළඟ අවුරුදු 4-5න් දියුණු නම් වෙන්නේ නැහැ. හැබැයි දියුණු වෙන සංවර්ධිත මාර්ගයකට වැටෙන්න බොහෝ ඉඩ තියෙනවා. ඒක හොඳයි. නමුත් මේ ආණ්ඩුව වර්තමාන ජාතික ජන බලවේගයේ JVP ආණ්ඩුව දියුණුවක් නැහැ. ලක්ෂ 10ක් දෙනවා කියලා තකරමක් ගියාන. තකරම් කීයක් ගියාද මහත්තයා? ලක්ෂ 10ක් කීයක් දුන්නාද කියලා විස්තර ටිකක් කියන්න. එච්චරයි. හැබැයි තාම අපේ නානලු අයියලා මුස්ලිම් කට්ටිය ශ්‍රී ලංකා මුස්ලිම් මාර විදියට දෝබි වොෂින් මැෂින් ලා ඒගොල්ලෝ.
වොෂින්ටන් වල ඉන්න ඕන කට්ටිය ලංකාවේ නෑ. excuse me. ඉතින් ඔන්න ඕකයි තත්ත්වය. ඉතින් ඔන්න ඔහොම වැකිලියන මහතුරුන්ට අපි කියනවා ඇත්ත ලියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඩොලර් බිලියන 300ක් ඉරානයට දෙනවා. එක්කෝ මුදල් වලින් එක්කෝ මුදල් සහ යම් යම් කොන්ත්‍රාත් වලින් ඒගොල්ලන්ට අවශ්‍ය කරන සැපයුම් ටික දෙනවා. දැන් ඩොලර් 79ට 78ට 79ට මේ තෙල් බැරලයක් බොර තෙල් බැරලයක් පල්ලෙහාට ගිහලා තිනවා. මේ අද 17 ජූනි 20 26 වෙනකොට. අපේ කට්ටිය නම් කියන්නේ දැන් ඉස්සර ගත්තේ වලට අපි දැන් ගෙවන්න ඕනේ ගල්ලංගුරු වල බාල කොල්ටි අලු ගෙනල්ලාලු බාල කොල්ටි ඒවා පිළිගන්නවලු. නමුත් හොරකමක් සිද්ධ වෙලා නැලු. අලු කොල්ටි පිළිගන්නවලු නමුත් හොරකමක් සිද්ධ වෙන්නේ නැල්ලු. ඉතින් අර ෆයිල් ටික දැම්ම නම් හොඳයි මහත්තයෝ මම එච්චරයි කියන්නේ. ඉතින් වෙන දෙයක් කියන්න ඉතුරු වෙලා නැහැ. ආපහු අලුතෙන් වැකියල් ලියනවා නම් පොඩ්ඩක් ඕවත් කල්පනා කරලා ලියන්න. ලියන්න ඕගොල්ලෝ ලියන්න. මේ ආණ්ඩුව කරන්නේ නැති දේවල් දැන් පොඩ මට පේනවා ඔබතුමන්ලත් පොඩ හැරෙනවා. හේතුව මේ ආණ්ඩුව කියපු දේවල් එකක්වත් කරේ නැහැනේ මිනිස්සුන්ට. පොහොර වෙලාවට දුන්නේ නැහැ. පොහොර වල මිල ගණන් වැඩි. ඉතින් ඕව කරනවන ආණ්ඩුවක් ඕනද? ඔය පිටකොටේ මුදලාලි කෙනෙක් දෙනවනේ. එහෙම නැත්නම් අපිට කියන්න ඕනේ මේ මාධ්‍ය ආයතන පවත්වන කාට හරි දෙනවනේ. මෙච්චර හොඳට රටක් කරන්න පුළුවන් නම්. ඔය හොඳට වැකිලියන මිනිස්සු, හොඳට තර්ක කරන මිනිස්සු, හොඳට සම්මුඛ සාකච්ඡා කරන මිනිස්සුන්ට රට බාර දෙන්නකෝ. එහෙම වුණා නම් වෙන්නේ නැහනේ මහත්තයෝ. පිළිවෙලක් තියෙනවා. අපේ රට ගොඩ ගන්න නම් තව අවුරුදු 10ක්වත් එයි මහත්තයෝ. හැබැයි මේගොල්ලෝ තව අවුරුදු 20ක් ඉල්ලන එක සාධාරණ නැහැ. මාස 6න් රට ගොඩ ගන්නවා. මේ යමක් කමක් නැති කට්ටියට මාසෙට රුපියල් 10000 නැත්තම් 15000 දෙනවා කිව්වා අම්මපා. එහෙම කිව්වා නේද? එහෙම නේද? එහෙමනේ කතා කරන්නේ ටෙලිවැකි ලියන්නේ. ඉතින් බොහොම හොඳයි. ජය වේවා. ඉරානයට දුන්න අවස්ථාවක්. මම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ට්‍රම්ප් මහත්තයාටයි අර හොර රටේ ඉන්න අගමැතිටයි ඉස් රටේ ඉන්න එතුමාටයි ඒ මිනිස්සයාටයි එතුමා කියන්නත් වටින්නේ නැති මිනිස්සයෝ. එයා නම් කඩාකප්පල් කරන්නම තමයි ඉන්නේ මේ සාමේ. හරි. ඒ නිසා අපේ කට්ටියට කියන්නේ පොඩ්ඩක් පරිස්සමෙන් මිනිස්සු තෝරනවා නම් තෝරන්න. හරි. ඇත්ත කින මිනිස්සු නම් ඕගොල්ලන්ට කවදාකවත් හරියන්නේත් නැහනේ. ඕගොල්ලන්ට ඕනේ හැමදාම කාගේ හරි සර්ම එල්ලිලා යන්න තමයි. අනිත් ඒවා මම කියන්නේ නැහැ. ඉතින් රෙට්ටේ රෙවිලා ඉන්නේ හොඳට පැම්පර් නැතුව දුවන්නේ දැන් ට්‍රම්ප් ඇමරිකාවේ ඉන්න මේ මොනවාද කෝ අර ඒබ්‍රහම් ලින්කන් ගුවන් නාශක තියෙන මේ එයාෆෝස් මේ මොකද කියන්නේ ඒකට ෆයිටර් ප්ලේන්ස් තියෙනවා. යුද ගුවන් යානා තියෙන නාවුක ඒබ්‍රහම් ලින්කන් සහ ජෙරාල්ඩ් ෆෝඩ් පැත්ත පළාතේ ඉන්නේ. ඒ වලටත් වැදිලා තියෙන්නේ. මේ අද ගහනවා හෙට ගහනවා දවස් 105ක් ඉර වෙලා ඉන්නේ. දවස් 4න් ඉවර කරන කියපු යුද්ධේ. ඊටු ටික පස්සේ කතා කරමු ඉන්ෂාල්ලා. මම ශිරාස් යුනස් ඕගොල්ලන්ගෙන් එක්කෙනෙක්. අයිබෝන් අස්ලාම් අලයිකුම් වරක.